මේ විදිහට අපි විභක්ති පද කීයක් කතා කරලා තියෙනවද? පහක් කතා කරලා තියෙනවා. පළවෙනි එක ප්‍රථමා විභක්තිය. මේ වෙද්දි ඉවරයි. ඊට පස්සේ කර්ම විභක්තිය ඉවරයි. ඊට පස්සේ කර්තෘ විභක්තිය ඒකත් ඉවරයි. තරණ විභක්තිය ඒකත් ඉවරයි. සම්ප්‍රදාන විභක්තිය. ඔන්න ඔය පහ. ඒකත් ඉවරයි. මෙන්න මේ පහ කතා කරලා තියෙනවා. හරි. එතකොට තව විභක්ති හතරක් කතා කරන්න තියෙනවා. දැන් මේ වීඩියෝ එකේ දෙකක් අපි කතා කරනවා. හෙට දෙකක් කතා කරනවා. ඉන්න අනිද්දා අභ්‍යාසයක් අපි. හරි. ඒ කියන්නේ විවිධ විදිහට අපි අභ්‍යාස ටිකක් කරලා බලනවා. මේ විභක්ති වලින් අහයි කියලා හිතනවා. තේරුණාද? ලකුණු දෙකක් තුනක් හතරක් වුණත් බොහොම වැදගත්. මොකද ග්‍රාම නිලධාරී කෙනෙක් වෙන්න මොකද මේ විභාගේ බොහොම තරඟකාරී විභාගයක් ඉඳලා. එක ලකුණක් වැදගත්. එක ලකුණෙන් ළමයින්ට ග්‍රාම සේවක කෙනෙක් වෙන්න, ග්‍රාම නිලධාරී කෙනෙක් වෙන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ හින්දා. හරි? දැන් අපි අද කතා කරනවා අවදී විභක්තිය ගැන. අවදි විභක්තිය. ඊට පස්සේ සම්බන්ධ විභක්තිය. මෙන්න මේ දෙක අපි අද කතා කරනවා. අවදි විභක්තිය සහ සම්බන්ධ විභක්තිය කියන විභක්ති පද දෙක ගැන අපි අද කතා කරමු. හරි? උදාහරණත් එක්ක. සරලව කතා කරන්නේ මොකද උසස් පෙළදී ඔයගොල්ලෝ මේක බරපතල විදිහට ඉගෙනගෙන ඇති විභක්ති. හරි? එතකොට මේ වගේ ප්‍රත්‍ය තියනවා වෙන වෙනම. හරි? නිපාත තියනවා වෙන වෙනම. එතකොට ඒවත් එක්ක ඉගෙනගෙන ඇති. හැබැයි එහෙම සංකීර්ණ විදිහට මේ ග්‍රාම නිර්ධාරී විභාගෙට MSO විභාග වලට එහෙම අහන්නේ නැහැ. වාක්‍යයක් දීලා එක්ක ඔයගොල්ලන්ගේ වාක්‍යයක් දීලා ඒකේ තියෙන පදයක් නම් කරලා ඒක මොකක්ද කියලා අහයි. හරි? එහෙම නැත්නම් විභක්ති පද කීයක් තියෙනවද? ඡේදේ විභක්ති පද කීයක් තියෙනවද? ඡේදයක් දීලා. අක්ෂර විඤ්ඤාසයේ වැරදි තැන් මොනවද තියෙන්නේ? ඒවා නිවැරදි කරන්න. හරි? ඔය විදිහට එන්න පුළුවන්. දැන් අර ඉස්තර විභාග වගේ නෙවෙයි දැන්. දැන් මොකද මම දැක්කා සමහර ගුරුවරු 2017 තිබ්බ විභාගේ, පහුගිය MSO විභාගේ, පහුගිය ග්‍රාම නිලධාරී විභාගේ ප්‍රශ්න පත්‍ර එහෙම කරනවා. හැබැයි පුතේ ඒක දැන් වෙනස්. ඒක වෙනස්. හොඳම උදාහරණය තමයි පහුගිය MSO විභාගේ. ඊට පස්සේ ලෝ එන්ට්‍රන්ස් විභාග. හරි? දැන් ප්‍රශ්න පත්‍ර හදන්නේ හදන ආකෘතිය ටිකක් වෙනස් වෙලා තියෙනවා. තේරුණාද? හරි. පහුගිය දේවල්ම බලාගෙන විතරක් ඉඳලා හරියන්නේ නැහැ දැන්. එක්ස්පෙරිමන්ට් කරන්න ඕන. මම ඊයේ පෙරේදත් කිව්වේ අත්දැක බැලීම් කරන්න ඕන ළමයි. ළමයි විතරක් නෙවෙයි ගුරුවරුත් අත්දැක බැලීම් කරන්න ඕන. හරි. එහෙනම් අපි අවදි විභක්තිය ගැන කතා කරමු. හරි. මොකක්ද අවදි විභක්තිය කියලා කියන්නේ? යම්කිසි ක්‍රියාපදයක පූර්ව සීමාව. හරි ක්‍රියාපදයට පූර්ව සීමාව දක්වන පදය. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් යම්කිසි වාක්‍යයක තියෙන්නේ ඒ කියන්නේ කර්තෘ විසින් කරන ක්‍රියාවක් පිළිබඳවනේ. එතකොට ඒ ක්‍රියාපදේ ඒ ක්‍රියාව කරන්න පටන් ගත්තේ කොහෙන්ද? මොකකින්ද? කියන එක තමයි අවදි විභක්ති අර්ථය ගන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේක බලන්න. මහල්ලා තදබදයේ සහිත මාර්ගයෙන් අනෙක් පසට පැනගත්තේය. පැනගත්තේ ඈ. මෙතන මේ ඉඩමදි. ඉඩමදි හින්දා මේක නැහැ. හරි. එතකොට මේ මහලු මිනිස්සයා තදබදයේ තියෙන පාරෙන් එහා පැත්තට පැනලා තියෙනවා. එහා පැත්තට පැන්නා මොකෙන්ද එහා පැත්තට පැන්නේ? මොකෙන්ද පැන්නේ? මාර්ගයෙන් තමයි පැන්නේ. මාර්ගයෙන් පැන්නේ. පාරෙන් පැන්නේ. තේරුණාද? එතකොට උපාසකම්මා ඊතර වුණා. මොකෙන්ද ඊතර වුනේ? සතරින් ඊතර වුනේ. තේරුණාද? ඊට පස්සේ උපාසක මහත්තයා ඊතර වුණා. සතරින් ඊතර වුනේ නේ. සසරින් තමයි ඊතර වුනේ. කොහෙන්ද ඊතර වුනේ? සසරින් ඊතර වුනේ. අන්න මේ ක්‍රියාපදයේ පූර්ව සීමාව. ඒ කියන්නේ ක්‍රියාපදේ පටන් ගන්නෙ කොහෙන්ද? තේරුණාද? අන්න ඒක තමයි අවදි විභක්ති අර්ථය ගැන. දැන් මේ අවදි විභක්ති පදයක්. සසරින් ඊතර වුණා. තාපසයා නික්මුණා. කොහෙන්ද? ආරාමයෙන්. ආරාමයෙන් තමයි නික්මුනේ. ආරාමයෙන් කියලා කියන්නේ අවදි විභක්ති අර්ථය දෙන පදයක්. ගසෙන්, පොළවෙන්, මලෙන් බඹරා රොන් ගන්නවා. කොහෙන්ද? මලෙන් රොන් ගන්න. තේරුණාද? ඒවා අවදි විභක්ති පද. තේරුණාද? හරි සරලයි ඒක. තේරෙන්නේ නැති කියලා හිතනවා. ඔන්න අවදි විභක්තිය. දැන් මේක වෙන විභක්තියක් තියෙනවා. උපාසක මහත්තයා කියලා කියන්නේ ප්‍රථමා විභක්ති පදයක්. නේද? ඒව හැම දන්නවනේ දැන්. හරි. ඊළඟ එක. ඔන්න දැන් අවදි විභක්තිය හරි. ඊට පස්සේ සම්බන්ධ විභක්තිය.
යම්කිසි පදයක යම්කිසි වාක්‍යයක යම්කිසි පදයක් එක්ක ඒ කියන්නේ සම්බන්ධතාව තියෙන පදයක්. අපි හිතමුකෝ. දැන් මගේ ලකුණු කාගේද ලකුණු? මගේ. ලකුණුත් එක්ක සම්බන්ධයක් තියෙනවා මට. එහෙනම් මගේ කියන පදේ මොකක්ද? සම්බන්ධ විභක්ති පදයක්. මේ ලකුණුත් එක්ක සම්බන්ධයි. සම්බන්ධ විභක්ති පදයක්. ඊළඟ එක. ඔහු අන් අයට සිය අතෙහි රේඛා පෙන්වුවේය. එයා අනිත් අයට පෙන්නලා තියෙනවා රේඛා පෙන්නලා තියෙනවා. මෙන්න මේවා. කොහෙ තියෙනවද? අතේ රේඛා. එයාගේ අතේ තියෙන රේඛා. රේඛා කොහෙ තියෙනවද? අතේ තියෙනවා. රේඛත් එක්ක සම්බන්ධයි මේ අතෙහි කියන පදේ. අතේ කියන පදේ. අන්න එහෙනම් ඒක සම්බන්ධ විභක්ති පදයක්. අතෙහි, අතේ, කුරුල්ලාගේ සම්බන්ධ විභක්ති අර්ථය සහිත පද. තේරුණාද? එහෙනම් ඔන්න දෙකයි සරලවම. අවදි විභක්ති අර්ථය සහිත පද අපි කතා කරා. අවදි විභක්තිය කතා කරා. සම්බන්ධ විභක්තිය කතා කරා. බලන්න උදාහරණ ටික. අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නැසි. අත්තෙන් අත්තට අත්තෙන් අවදි විභක්ති පදයක්. අත්තෙන් අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට හරින්න එපා කියලා තිබෙන මහා පරාක්‍රම බාහු රජතුමා මතකනේ. අහසින් කොහෙන්ද? අහසින් අවදි විභක්ති අර්ථය සහිත පදයක්. හාවා උගුලෙන් නේ මෙතන උදුලෙන් නෙවෙයි. උගුලෙන් ගැලවුණි. හාවා ගැලවිලා තියෙනවා. මොකෙන්ද ගැලවුණේ? උගුලෙන් ගැලවිලා තියෙනවා. උගුලෙන් අවදි විභක්ති අර්ථය සහිත පදයක්. මලේ පෙති උදයට විකසිත වේ. පෙති මොකේ පෙතිද? මලේ පෙති. මලේ පෙති සම්බන්ධ විභක්ති අර්ථය සහිත පදයක්. පෙති වලට සම්බන්ධයි. නව ගොඩනැගිල්ලේ බිත්ති අවර්ණ වී ඇත. කොහෙ බිත්තිද? ගොඩනැගිල්ලේ බිත්ති. ගොඩනැගිල්ලේ සම්බන්ධ විභක්ති අර්ථය සහිත පදයක්. බිත්ති කියන පදයක් එක්ක සම්බන්ධයි. බස් රථයේ එන්ජිම හිටි හැටියේ නතර විය. එන්ජිම නතර වෙලා තියෙනවා. එන්ජිම මොකේ එන්ජිමද? රථයේ එන්ජිම. බස් රථයේ එන්ජිම. එන්ජිමත් එක්ක සම්බන්ධයි. බස් රථයේ කියන පදේ. සම්බන්ධ විභක්ති අර්ථය සහිත පදයක්. තේරුණාද? ඔන්න විභක්ති පද දෙකක් ඉවරයි. අවදි විභක්තිය කතා කරා, සම්බන්ධ විභක්තිය කතා කරා උදාහරණත් එක්ක. විභාගෙට ඔය ටික ඇති. ග්‍රාම නිලධාරී විභාගෙට. එහෙම නැතුව අර ටියුට් පුරවගෙන මහ ලොකු පතරංග ටියුට් පුරවගෙන හරියන්නේ නැහැ. තේරුණාද? පොඩි ප්‍රශ්න මේ වගේ අහන්න. මොන වගේ ප්‍රශ්න දහන්න කියලාත් මම ඊට පස්සේ හෙට නෙවෙයි අනිද්දා මේ වගේම වීඩියෝ එකකින් කරන්න. හරිනේ? ඔන්න එහෙනම් විභක්ති 7ක් ඉවරයි. තව විභක්ති දෙකක් තියෙනවා. අදර අලප්. විභක්ති දෙකක් තව තියෙනවා. මේ දෙක අපි හෙට කතා කරමු. එහෙනම් මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. හරි. සුබ දවසක් හැමෝටම දරුවෝ.